අමුක ඩුමුක මොකෝ මේ හත්ත මුට්ටු කරගෙන කල්පනාවක්. කෝ අද කොල්ල ආව නෑද. අඩේ සුපිරිම තමයි. උම ආවේ වෙලාවටම. මචං මේකයි අවුල. මගේ කොල්ලගේ උපන්දිනේ එනවා ළඟදිම. මට ඕන පෙන්සිල් ස්කෙච් එකක් එයාට ගිෆ්ට් එකක් හැටියට දෙන්න. අන්දව ගන්න එකෙක් නෑ බං. ඔන්ලිං චෙක් කලා ගොඩ දෙනෙකුගේ හඩ විතරයි වැග නෑනේ. ඇයි බන් නිශා මඩුෂ්‍යානයට දෙමු. පට්ට වැඩකාරයා ඕල් රවුන්ඩ. එහෙමද උම්ම දන්නමාද එයාවා. මම එයාගේ නිර්මාණ දැකලා නෑනේ. අදම ගිහින් බලමුද. අය මොනවද ඉතිං. ඕල් රවුන්ඩ කෙනෙක් තමයි. ඔයිල් පේන්ටිං, පෙන්සිල් ස්කෙච්, වෝටර් ආර්ට්, ෆොටෝග්‍රෆි, ග්‍රැෆික් ඩිසයින්, මියුරල් ආර්ට්ස්, ටෙම්පල් ආර්ට්ස් ඔය ඕනම දෙයක් පුළුවන් බං. අපි දවසක හමු වෙලා කතා කරමු එයත් එක්ක. ඉතිං නිශා ඔයාගේ නිර්මාණවලට අපේ මේ කුමුදු පිස්සු වැටිලා එන්නනේ. හැබැයි ඒවා එලියට නොදා සමාජ මාධ්‍යවල නොදා ඔයා වෛරල් වෙන්න නෑනේ. මට එහෙම වෛරල් වෙන්න ආසාවක් නෑ වසන්ති. හැබැයි ඔයාට නම් එක වීඩියෝව එකකින් වෛරල් වෙන්න පුළුවන් පට් ගාලා. ඒ කොහොමද මට චිත්‍ර අදින්න බෑනේ. ටික්ටොක් එකක් හදලා ඇඩුම් ලිහගෙන හෙළුව පෙන්නලා වීඩියෝවක් දාන්න. එකෙන්ම ඔයා වෛරල් යනවා. අද වැඩි දෙනෙක් සොයන්නේ කුණු රසය. අය මොනවද ඉතිං. ඕල් රවුන්ඩ කෙනෙක් තමයි. ඔයිල් පේන්ටිං, පෙන්සිල් ස්කෙච්, වෝටර් ආර්ට්, ෆොටෝග්‍රෆි, ග්‍රැෆික් ඩිසයින්, මියුරල් ආර්ට්ස්, ටෙම්පල් ආර්ට්ස් ඔය ඕනම දෙයක් පුළුවන් බං. අපි දවසක හමු වෙලා කතා කරමු එයත් එක්ක.